හරි යාළුවනේ ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න යන්නේ පොඩි දෙයක්. හැබැයි ගොඩක් වැදගත් දෙයක්. මේ රෙදි කෑල්ල. මේක මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් මේකට කියන්නේ ක්ලීනින් ක්ලෝත් මයික්‍රෝ ෆයිබර්. මේක මයික්‍රෝ ෆයිබර් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලා හැමෝගෙම වාහනවල ඇති මේ රෙදි කෑල්ල. මොකද මේක ගොඩාක් පොපියුලර්. මේ හැමෝම ගාව තියෙනවා. ඒ වුණාට මේකේ ඇත්තටම මේක අපි කොහොමද පාවිච්චි කරන්නේ? මේකේ මොනවද මේ අපිට කරගන්න පුළුවන් කාර්යභාරයන් කියලා අපි බලමු. ඇත්තටම ඉතින් ක්ලීනින් තමයි. හරිද? ඒ වුණාට මේක මයික්‍රෝ ෆයිබර් කියලා කෙඳි ජාතියකින් තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම මේ මයික්‍රෝ ෆයිබර් එකක් අපේ ඔළුවේ තියෙන කෙස් ගහකටත් වැඩිය ගොඩක් හීනි. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට මේකේ තෙල්, ග්‍රීස්, කුණු, විශේෂයෙන් කුණු, දූවිලි වගේ දේවල් මේකෙන් සුද්ධ කරන්න පුළුවන්. මේකේ තියෙන මේ කෙඳි මේවා අස්සට මේ කුණු ටික යනවා. ඒක තමයි මේකේ තියෙන ලොකුම විශේෂත්වය. ඊට පස්සේ මේක අපි උදාහරණයකට මේ වීදුරුවක් මෙහෙම පිස්සුවොත් මේකේ තියෙන කුණු දූවිලි ටික මේ අංශුව ඇතුළට යනවා. මේ තියෙන මේ හිඩැස් ඇතුළට ගියාට පස්සේ මේ වීදුරුව හීරෙන්නේ නැහැ. එතකොට මේක කවදාවත් මේවා හොදන්න එපා සබන් වලින්. මේ සබන් වලින් හොදපුවාම මේ මයික්‍රෝ ෆයිබර් මේ කෙඳි ඝන වෙනවා. මේ කෙඳි ඝන වෙලා වේලිලා ඊට පස්සේ මේ කෙඳි වලින්ම මේ වීදුරු හීරෙන්න බලනවා. ඉතින් මේක හරියට පාවිච්චි කරන්න නම් කිසිම සබන් වර්ගයක්, කිසිම ඩිටර්ජන්ට් වර්ගයක්, එතකොට එක සැරක් කෙමිකල් ಜಾති කිසිම දෙයක් දාන්නේ නැතුව තමයි මේ රෙදි කෑල්ලෙන් මේ වාහන පිහින්න, බිම පිහින්න, වීදුරු පිහින්න, ෆෝන් පිහින්න, ලැප්ටොප් පිහින්න, ඕනම සුමුදු මතු පිටක් පිහින්න මේ රෙදි කෑල්ල උපයෝගී කරගන්න පුළුවන්. ඒක ඒ විදිහට පාවිච්චි කරන්න ඔයාලා ඉගෙන ගන්න ඕනේ. අර ඩිටර්ජන්ට් වගේ කෙමිකල් වගේ දේවල් දාන්නේ නැතුව. එතකොට තව දෙයක් කියන්න තියෙනවා. මේකේ වතුර උරා ගැනීමේ ශක්තියත් සාමාන්‍ය රෙදි කෑල්ලකට වැඩිය 8 ගුණයක් වැඩි. ඒකට මේකෙන් ගොඩාක් අපිට පුළුවන් ඩ්‍රයි කරගන්න පුළුවන්. මේ වීදුරුවක් ඩ්‍රයි කරගන්න ලේසියෙන්ම පුළුවන්. වාහනේ හොදලා ඉවරුනාට පස්සේ මේකෙන් සුමටව පිහ ගන්න පුළුවන්. කිසිම මේ ප්‍රශ්නයක් හීරීමක් වෙන්නේ නැතුව මේ රෙදි කෑල්ලට විශේෂත්වයක් තියෙනවා. ෆින්ගර් ප්‍රින්ට් එක පවා බොහොම ලේසියෙන් අයින් කරන්න පුළුවන් මේ රෙදි කෑල්ලෙන් පිහලා. ඉතින් ඔයාලා මං හිතනවා මේ රෙදි කෑල්ල සාමාන්‍යයෙන් ඔයාලා පාවිච්චි කරාට ඊට වැඩි දෙයක් දැනගත්තා කියලා. මේ විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකට සබන් දාන්න එපා. සබන් දැම්මොත් ඔයාලට මේකේ මේ පළවෙනියටම මේක අතට අහු වෙන විදිහේ සුමට ගතියක් ටික දවසකින් නැතු වෙනවා. ඒකෙන් ඔයාලා ඔයාලට අවශ්‍ය කරන කාර්යභාරය වෙන්නේ නැහැ. ඔයාලගේ මේ සර්ෆේසස් ඩැමේජ් වෙන්න පුළුවන් ඊට පස්සේ මේ රෙද්ද නිසාම. හරි, thank you. අපේ channel එක subscribe කරන්න. ඔයාලට මේ වගේ විස්තර දැනගන්න, තොරතුරු දැනගන්න ස්තුතියි.